ඊජං ඔයාගේ එක්සිබිෂන් එක ළඟදී තියෙනවනේ. ඔව්. කවද්ද තියන්න හදන්නේ? ඒක ලබන මාසෙ විතර තමයි. එන්න ළමයි. මද නම් කෙල්ල ලස්සන වෙලා. එන්න හැවිත් වාඩි වෙන්නකෝ. මොනවද බොන්නේ? ගෙදර හදපු කොකෝ ජූස් තියෙනවා. බීලා බලමුද? ඔයත් බොනවනේ? ඕකේ. බීලා බලන්නකෝ. ඒක හරිම රසයි. නී මහත්තයා මෙයාලට කොකෝ ජූස් දෙකක් ගන්න. කන්නකෝ ඉතින්. මොකෝ? ඒ ලොක්කා තාම පරක්කු නෑ. උඹට හිත වෙනස් කරගන්න පුළුවන් නම් පරිස්සමෙන්. තාමත් උඹට නවතින්න වෙලාව තියෙනවා. මං ගැන දුක හිතුණද? එහෙනම් පරිස්සමෙන් පැදපන්. ජීහෝයේ මේ පාර පැරදුනොත් අපි ඉවරටම ඉවරයි. කොහොමරි දෙනන්න ඕනේ. අනේ අපිට මේ තරඟ දිනන්න ට්‍රික් එකක් නැද්ද? ට්‍රික් එකක් හිතන්නකෝ. ඔය ළඟ තියෙනවා එක. ට්‍රික් එකක් කිව්වේ? තියෙනවා. ඔහොම ඉන්න. අපි මේ කරන දේ වැරදි තමයි. ඒත් ඉවසන්න. ගොජම්පියෝ සොරි මචං. මට මෙහෙම කරන්න ඕනේ ජයන්ති නිසාමයි. යොන්ජීහෝ උඹට මොකද වුණේ? එක පාරක් නම් කමක් නෑ. දෙපාරක්. අනෑමෙත් තුන්වෙනි පාර. උඹ ඉවරයි අද.
ජන්දියෝ ඇසරනකෝ අර බලන්න අනේ මගේ බට්ටෝ ටික මේ ළමයි කවද ලොකු අය වෙයිද දන්නේ නැහනේ මටත් එහෙම හිතුණා මැඩම්. ෆැටෝව් එකක ඉන්න එක නම් මාර ෆන් හොලිවුඩ් වල රේසින් ෆිල්ම් එකක් බැලුවා වගේ මාත් කාලෙකින් තමයි මේ විදිහට සතුටු වුණේ. ගහනවා එහපැත්තෙන් ගහනවා ඔහොම පිස්සෙක් වෙන්නේ නෑනේ අපි කිව්ව දේ ඇහුවනම්. ඩ්‍රයිවිං කරන්න බෑ වගේ හිටියට ඌ දින්න විදිය නියමයි බා. ලොකු පම්පෝරේ නැති වුණාට මිනිහා කොහොම හරි දින්නනේ. ඒක හරි. ගුම්ජන්ති හිටියේ නැත්තම් ඕක කරන්නේ නෑ. උඹ දැක්කද? උන් දෙන්න හක් කරපු විදිහ. මට නම් සිරාවටම ඉරිසියා හිතුණා. ගහනවා මොකද උනේ ඒයි ඒක කැඩලා ගියා. ඔහොම ගැහුවම කැඩෙන්නේ නැත්තේ මොනවද? මේ තමයි ලාස්ට් chance එක ජන්දි තෝරපු එකනේ ස්විමිං පිළිගන්න බෑ මේක වංචාවක් ඒ ගුම්ජන්දි තමස මේක හිතල කළේ ඇත්ත කියනවා මේක සෙට් කල්ල නේද කළේ එහෙම තමයි මං කිව්වනේ මොන දේ වුණත් මේකෙදි ඉවස ගන්න ඕනේ මතකනේ ජීහුට සිද්ධ වෙච්ච දේ මොනවද කියවන්නේ මං කිව්වා කම්පිටිෂන් එක මේ විදිහට ඉස්සරහට යද්දි අතර මගින් හැලෙන්න බෑ කියලා ඒක මේ සිස්ටම් එකන හරි තමයි මේකින් වෙන්නේ වුණාට ගුජුම්පියට අසාධාරණයක් මං ඒකට කැමති නෑ. එතකොට ඔයාලා කැමති නම් මං එක කරන්න. මොකද්ද? මේ ප්‍රශ්නේදී ගුජුම්පියෝගේ පැත්තමට ගන්න වෙනවා. හැමෝම ඇග්‍රි නම් අවුලක් නෑ. බලමු මෙතන ඉන්න අයගේ අදහස් මොන වගේ වෙයිද කියලා. කැමති මං එකට උඩින්ම කැමති මාත් කැමති. මං කැමති නෑ. මොකද්ද ඒ ගුම්ජන්දි තමුස්සෙනම් මහා මටත් පීනන්න ඕනේ. ගුජුම්පියෝ වෙනුවෙන් ඊජම් පීනනවානේ. එතකොට ජීව් වෙනුවෙන් මං පීනන්න ඕනෙනේ. ඊජන් කියන පිරිමි ළමයෙක්නේ. ඔයා කොහොමද එයත් එක පීනන්න කියන්නකෝ. මේ ප්‍රශ්නය කොහොමත් මට අදාළ නිසා බලන් ඉන්න බෑනේ. මේකට ඔලු දාන්න නැතුව පාඩු ඉන්නවා කෙල්ලෙක් කොහොමද කොල්ලෙක් එක පීනන්නේ ලැජ්ජ වුණොත් ලැජ්ජ වෙන්නේ මමනේ. ඉස්කෝලෙන් අස් වෙන්න වුණත් මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. එහෙනම් එක පැත්තෙන් දෙන්න. කවුද මේ මාවත්? ඒකට නම් මාත් කැමතියි. අපි ජන්දි කියපු දේ කරමු ඉතින්. දැන් එතකොට ඒක එහෙම වෙනවද ගුජුම්පියෝ කෙල්ලෙක් ඉන්නවා කියලා වැඩි අතාරින්න බැහැනේ. මගේ ටාගට් එක වෙන්නේ ජීහු. හොඳයි දැන්
ප්‍රැක්ටිස් පටන් ගත්තා. තරගට තව පැය 70ක් තියෙනවා. කොහොම පීනුවොත් එන්නේ අර කෙල්ල ඉස්සරහා විලිලැජ්ජ නැතුව පරදින්න. අනේ ඵලයන්. බස් බස්. ඒ යොල මොට්ටලයෝ මාත් ඔයිට වඩා වේගෙන් පීනනවා. මේ චන්දි කෙල්ලට මොකද උනේ? ඔයා ඔය ප්‍රශ්නේ උනට වඩා ඔලුවට අරන් තියන්නේ. ඇයි දන්නේ? ඔළුව විකාරයි වගේ. මන් දන්න වැයි කියලා. ඔයාට බැරි බැරි ගාය හැදිලා. ඉතින් කොහොමද අර කොල්ල දිනන්නේ? මං හින්දානේ ආවේ ෆෝලගෙන් අයින් කරන්න හදන්නේ. එතකොට ඔහොම ඉන්න එකද විසඳුම? ඒකනේ දිනන්න ඕනේ කියන්නේ. දිනන්න පුළුවන්ද? අපි පැරදුනොත් එහෙම අපිට මොකද වෙන්න කියලා නිකමට වගේ බලන්න ආසයි. චන්දේ තවයින් යන් 1 2 3 ඇයි බය වුනේ? මොනවද දැක්කේ? චන්දිවනේ දිනෙන් දැක්කේ. එයා දිනනෝනේ. කියන්නකෝ. ඔයා දිනුම් කනුව ළඟට යන්න හදනකොටම වගේ හදනකොටම ඔයා දිනන්න දශමයක් තියනකොට ඊට පස්සේ කළුවරු වුණා. කළුවරු වුණා. මොකුත් නෑ. මොකුත් පෙනුන්නේ නෑ. මොකුත් උනේ නැද්ද? මට හැරුණානි. මේක දවල් හීනක් නේ. මේක හරියන්නේ. අපි මේ තරගෙ දිනන්න නම් මොකක් හරි ට්‍රික් එකක් දාන්න වෙනවා. මොකද්ද ට්‍රික් එක? සුබ්බීලා බඩල්ලන් ඉන්න වෙනවා වගේ වැඩක් දෙමුකෝ. එපා. ගායල්. ඔයා කොහොමද ඒව කරන්නේ? ඔයා නම් මහ මියහරකෙක්. මහලකොට ඇස් හතරක් තිබ්බට වඩා නෑ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ඔයා කියන්නේ මේ ශුද්ධ වූ සුප් වලට බඩේ අමාරුව හැදෙන බෙහෙත් දාන්න ඕනේ කියලාද? බෑ බෑ බෑ. කීයටවත් බෑ. තේරුණාද? සුප් කියලා කියන්නේ ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක්. ඒ වගේ වටිනා බෙහෙතක් පාවිච්චි කරලා මේ වගේ ලොකු කැත වැඩක් කරන්න කියලා ඔයා මට කියන්නේ. වෙන විදියක් බලමු. තේරුණා. එහෙනම් අපි 3-4 දෙනෙක් දාලා යාට ගස්සමු. ගායල්. දැක්කද? මෙයාත් එයාගේ පැත්තේ වගේ. ඔයා කියන්නේ ජැන්දිහින්ද මට පරදින්න කියලාද? ඔයා දිනුවත් නැතත් ඉතින් ඔයාට ප්‍රශ්නයක් නෑනේ. ඒ වුණාට ජැන්දි එහවස් කරයි. මහලොකෝට පිරිමි ළමෙක් තමයි ගෑනු ළමෙක්ට චැලෙන්ජ් කරලා තියෙන්නේ. ලැජ්ජාවක් නැද්ද ඔයාට? හරි ඉතින් කොල්ලෙක් චැලෙන්ජ් කළා එයා පෙරදුනොත් එහෙම ලැජ්ජාවක් නැද්ද එයාට? හරි එහෙනම්. ඔයාට ඕන වෙලා තියෙන්නේ මේ තරගේ කොහොම හරි දිනන්නනේ. දැන් ඉතින් මේ වැඩේ කොහොමත් මග නවත්තන්න බෑනේ. ඔයා කිව්වින්ද කොහොමත් බෑ. හරි බලමු. බලමු. ඔයාට මොකද්ද තියෙන අයිති ඔය විදිහට මට කතා කරන්න? මොනවද කියන්නේ? මං කිව්වනේ මං කැමති නෑ මෙහෙම කතා කරන්න.
අපි අර ඔයාගේ බත් කඩයට ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ කතා කරමුකෝ. ඒක බත් කඩයක් නෙමෙයි සුප් කඩයක්. ඒක වගේ කුරුල්ලෝ ඉතින් කොහොමත් එක අතේ වහනවා. මොකක්ද ඒකේ තේරුම? ජන්දිගේ සමහර මෝඩලයින් ඔයාට හැමම තියෙනවා. ඔය කටවහ ගන්නවා. එළියට යන අර පැත්තෙන්. සීතලයි. මං ආවා. ආව නේද? මෙහෙන්. මෙහෙනවා. මොකද මේ? ඉඳ ගන්නවා මෙතනින්. තමුන් දාගත්තු අවුල මොකද්ද කියනවා? හරි. මොකක්ද අර චැලෙන්ජ් එකේ කතාව? කට වහනවා. බොරු කතා ගොතන්න නැතුව ඇත්ත කියනවා මට. අම්මා මේ ජීහු මෙයත් එක්ක යාළුයි කියලා ගුජුම්පියෝ මෙයාව අස් කරන්න හදනවලු. කියනවා බොරුද ඇත්තද? ඒක මේ ඇත්තද බොරුද? ඇත්ත. ඔයා කොහොමද? අනේ අපි කොච්චර බලාපොරොත්තු තියන් හිටියද ඔය ඉස්කෝලේට ගියාම? අවුලක් නෑ. දැන් ඉතින් මට පුළුවන් මගේ පරණ ඉස්කෝලේටම යන්න. මොකද කිව්වේ? කියනවා බලන්න. පරණ එකට යන්න. පරණ ඉස්කෝලේ ගුජුම්පියෝ ඉන්නවද? කියනවා. ඉන්නකෝ කලබල වෙන්න එපා. කොහොමත් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඔය වගේ දේවල් හරියන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ඒත් අපි වැටෙන්න හොඳ නැහැ. කොහොම හරි අපි බිස්නස් එක ගොඩ දාගමු. තාත්තට තේරෙන්නේ නැහැ ඉතින් අපිට වෙන්නේ යන දේ යුනිෆෝම් ඕඩර් ඔක්කොම නැති වෙලා යයි. ඒකත් ඇත්තනේ. එහෙනම් මේක මේ විදිහට වෙන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන. ඉතින් මොකද්ද කරන්න කියන්නකෝ. ඔක්කේ. මං ඔයාලට කොච්චර අමාරුවෙන්ද හැමදේම කියලා දුන්නේ. ඔක්කොම වතුරේ. අනේ තාත්තා. ඔයාව මේ ඉස්කෝලෙන් අයින් කළොත් අපිත් එක්ක තියෙන සම්බන්ධකම් ඉවරයි. මට නම් තේරෙන්නේ ඔය මොලේ මොනවද තියෙන්නේ කියලා. ඔය මෝඩ මොලෙන් කොහොමද ඔය අර අසරණ කොල්ලට බොරු කිව්වේ? ඔයා කියන එක නම් සම්පූර්ණ නැත්ත තමයි. ඒත් ඒවා ඉගෙන ගන්න නැත්තේ ඔයාගේ. කට වහනවා. මොකද මොකුත් නෑ. හොම්බට දෙන්නේ කට වහනවා. ජන්දියා. මං හොඳටම දන්නවා කෙල්ලෙක් කොල්ලෙක් කරවට්ටුවම කොච්චර වේදනයිද කියලා. ඒක සුළුබඩු දෙයක් නෙමෙයි. එයා ළඟට ගිහිල්ලා සමාව අරගෙන මේක විසඳ ගන්න. එහෙම වුණොත් අපිට මේ තියෙන සේරම ප්‍රශ්න ටික විසඳලා යනවා නේද? එහෙම නේද? හරියයිද? හරියනවා. 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 ඔහොම කරත්නම් හරියයි. හරියනවා. හරියනවා. හරියනවා.